පොලිසියකට පැමිණිලා දැම්මා. මගේ පැමිණෙට 3 පාරක් ගියා, 4 පාරක් ගියා. උන් නෙවෙයි විත්තිකාරයා ගෙන්නුවේ. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? දුන්නා ඉතුරු ටිකට ගෝට දුන්නා ආශ්‍යාත්‍රා වලට හුතු ටික දුන්නා ඉතුරු ටිකට ඒ හින්දා නෝන්නේ නැතුව ඉඳ ගන්න වයසේ පට්ට ඔරු වෙලා නිකන් කතා කරන්නේ නැතුව බෙල්ලේ දාගන්න වැල දාගන්න ඔය රතු පාට මේක බෙල්ලේ දාගන්න වැල එන්නේ නැතුව බෙල්ලේ රතු පාට වෙන හරියන්නේ නැහැ කුරක් කන්නේ නෙවෙයි ඔක බෙල්ලේ වැල දාගන්න කෙනාව බාලේ දාගන්නවා බෙල්ලේ වැල ලැජ්ජාව කරපු හොරකමට මේක දිහා බලන් ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ මොකද්ද කියලා මම අහන්නේ. ඇයි අපි ඒක ගැන සංවේදී නොවන්නේ? මේ තත්ත්වයෙන් බේර ගන්න මොකද්ද කරන්නේ? ඒකට සියලු දෙනාම කතා නොකර. ඒකට සියලු දෙනාම එකගයි. අරවයි මේවයි අලබතල ගැන කතා කරා කියලා මොකද්ද? මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි 3 පාරක් රිමාන්ඩ් දුන්නා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වශයෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුද්දක් යනවා අඩු ගානේ මූලික පියවර වලට. විශේෂයෙන්ම අවුරුදු 4ක් කාලයක් වුමනයි පළවෙනි අවුරුද්ද තමයි අමාරු අවුරුද්ද. කියන්නේ කොහොමද කියන්නේ නෑ නෑ ඒක කොහොමද කියන්නේ මම කියන්නේ ජනාධිපති කියන්නේ නෑ නෑ එහෙම කියන්නේ මම කියන්නේ නෑ ජනාධිපතිවරයා ඔබතුමාගෙන්ද දන්නේ ඒක උත්තරේ දන්නේ වනාත විල්ලුවේ කෙරවලේ කොටි ගහනවා කියනකොට එතකොට මම ඇමතිතුමාව කසාද බැන්දා අලුත පාන්දර 2යි මන්ත්‍රීතුමා මෙතන කොටි ගහනවා අපි හැංගිලා ඉන්නේ කියලා කියනකොට දඩි බිරි ගාලා එළියට පැනලා ගත්තා වාහනේ මම කිව්වේ යන ඔල්මාද බඩුවක් මේ මිනිහත් එලගෙන යනවා. මේ පිස්සෝ වාඩි කරා. මේ පිස්සෝ වාඩි කරා. මම වාඩි කරන්න. උඹට පුළුවන් ද මාව වාඩි කරන්න? සාක්කය. මාව වාඩි කරන්න බෑ. හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනේ. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක